ආයුබෝවන් කියලා පිළිගන්නවා. එහෙනම් අදත් මගේ අරබෙහෙන YouTube channel එකට සහ Facebook page එකට. ඉතින් අද මම ඔය කට්ටියට ටිකක් තොරතුරු වලින් සන්නද්ධ වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් මම අද කතා කරනවා පොලිටනල් එකක් සර්ව සම වෙනවද ග්‍රීන් හවුස් එකකට. මොකද ගොඩක් කට්ටිය ග්‍රීන් හවුස් එකක් කියලා ප්‍රොනවුන්ස් කරනවා මේ පොලිටනල් එක කියන කාරණේට. ඉතින් ග්‍රීන් හවුස් එකකුයි පොලිටනල් එකයි අතර තියෙන වෙනස්කම් මොනවද? පොලිටනල් වල නැත්නම් මේ ග්‍රීන් හවුස් වල ඉතිහාසයේ ලෝකේ කොච්චරක් කාලයකට පිටට දිව යනවද? ඒත් එක්කම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කරගෙන යන්න පොලිටනල් එක අත්‍යවශ්‍යද කියන කාරණේ අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් ඔය කට්ටිය දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඔය කට්ටියට ගොඩක් වටිනා තොරතුරු රාශියක් මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට ගන්න පුළුවන් වෙයි. හරි අපි එහෙනම් ඉස්සෙල්ලාම කතා කරමු පොලිටනල් එකක් ග්‍රීන් හවුස් එකක් එක්ක සර්ව සම වෙනවද කියන කාරණේ. ගොඩක් කට්ටිය මට ඇහිලා තියෙනවා පොලිටනල් එකකට ග්‍රීන් හවුස් කියලාම කියනවා. ඉතින් අපි මේ ඉතිහාසය ගත්තොත් එහෙම ඇත්තටම ලෝක ඉතිහාසයේ ඉස්සෙල්ලාම පහළ වුණ දේ ග්‍රීන් හවුස් එක වෙන්න පුළුවන්. ඉතින් ග්‍රීන් හවුස් කියන concept එක තමයි ලෝකෙ ඉස්සෙල්ලාම හදන්න මිනිස්සු පටන් ගත්තේ. ඉතින් ඒකට බලපාපු හේතු සාධක කිහිපයක් තියෙනවා. ඉතින් අපි ඒක ඉස්සරහදී කතා කරමු වීඩියෝ එකේදී. හැබැයි මේ පොලිටනල් එකකුයි ග්‍රීන් හවුස් එකකුයි අතර වෙනස්කම් මම කතා කරොත් ඔය කට්ටියට දැනගන්න පුළුවන් වෙයි ග්‍රීන් හවුස් එකකටමද පොලිටනල් එකක් කියන්නේ කියලා. ඉතින් ග්‍රීන් හවුස් එකක් ඇත්තටම තරමක් වැඩි වියදමක් සහිත අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි ඒකේ නිර්මාණ කටයුතු කරන්නේ. ඉතින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ආලෝකයේ එහා මෙහා ගමන් කරන ග්ලාසස්. ඉතින් මේ ග්ලාසස් ගත්තාම ටිකක් මිල අධිකයි. හැබැයි ඕකේ පොලිටනල් වලට ආපුවාම අපි මේ ග්ලාස් වලට රීප්ලේස් කරනවා පොලිඑතිලීන් කියන පොලිතීන් වර්ගය. ඉතින් ඔය වගේ විශේෂ වෙනස්කම් රාශියක් තියෙනවා ඉදි කිරීම අතින් සහ වියදම අතින් ගත්තාම. ඒත් එක්කම ග්‍රීන් හවුස් එකක් ගත්තාම ග්‍රීන් හවුස් එකක් තුල ඉතා මිලෙන් අධික තාක්ෂණික මේවලම් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් ග්‍රීන් හවුස් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් 90%කටත් වඩා හොඳ පරිසර තත්ත්ව පාලනයක් අපිට කරගෙන යන්න පුළුවන්. හැබැයි පොලිටනල් එක තරම් දියුණු තාක්ෂණික මේවලම් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ওই වගේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම පොලිටනල් එකක් ඇත්තටම වියදම අඩුව ඉදි කිරීමට ඇති හැකියාව මත තමයි සාමාන්‍ය මිනිසුන් විදිහට අපිටත් මේවට අප්‍රෝච් කරන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙන්නේ. ඒත් එක්ක මම කලින් කිව්වා ග්‍රීන් හවුස් එකක් ඇතුලේ ඉතා වැඩි පරාසයක පරිසර තත්ත්ව පාලනයක් අපිට කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒකට එක උදාහරණයක් විදිහට කිව්වොත් ග්‍රීන් හවුස් එකක් ඇතුලේ වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය බව අපිට පාලනය කරන්න පුළුවන් හැකි මට්ටමේ තමයි ග්‍රීන් හවුස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පොලිටනල් එක එහෙම පාලිත තත්ත්ව නිර්මාණය කිරීම හැකියාවක් නැහැ. ඉතින් ওই වගේ ප්‍රධාන වෙනස්කම් තමයි පොලිටනල් එකක් සහ ග්‍රීන් හවුස් එකක් ගත්තාම ඒ අතර තියෙන වෙනස්කම්. දැන් අපි කතා කරමු ග්‍රීන් හවුස් එකක් නැත්නම් මේ පොලිටනල් concept එක ලෝකෙට පහළ වෙන්න බලපාපු හේතු මොනවද කියලා. ඇත්තටම ග්‍රීන් හවුස් එකක ඉතිහාසය 1950 දශකයේ තෙක් දිව යනවා. ඉතින් 1950 දශකයේ සහ 1940 දශකයේ අගභාගය වෙන විට මේ ලෝකයට අවශ්‍ය කරලා තියෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ ඉතා වැඩිපුර මිනිසුන් හිතන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි පොඩි ඉඩකඩක ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් විදිහේ උපකරණයක් නැත්නම් ගෘහයක් විදිහට තමයි මේ ග්‍රීන් හවුස් නැත්නම් පොලිටනල් කියන concept එක ලෝකෙට දායාද වෙන්නේ. ඉතින් මුල්ම කාලේ ග්‍රීන් හවුස් ඉදි කරාට 1990 දශකයේ අගභාගය සහ 2000 දශකයේ මුල් භාගය වෙන විට තමයි මේ පොලිඑතිලීන් කියන අමුද්‍රව්‍ය ලෝකෙට දායාද වෙන්නේ. ඉතින් මෙන්න මේ පොලිඑතිලීන් කියන අමුද්‍රව්‍ය නිසාවෙන් කෘෂිකර්ම ශාස්ත්‍රයේ මහා පෙරලියක් වුණා කිව්වොත් මම නිවැරදි. ඉතින් මම මේ කියන කාරණාවලට නිවැරදි කිරීම සහ එකතු කරන්න නම් කිසි දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සඳහා මේ පොලිටනල් කියන concept එක නැත්නම් පොලිටනල්ස් අත්‍යවශ්‍යද කියන කාරණේ සම්බන්ධව. ඉතින් අපි දන්නවා අපි ඉතා ඓතිහාසික පෞරාණික වටිනාකමක් සහිත ඓතිහාසික රටක් කියලා අපි දන්න පොතපත ඉතිහාසය ඇසුරින් අපි දන්නා කාරණා. ඉතින් හොඳ වාරි තාක්ෂණය, හොඳ කෘෂිකාර්මික දියුණුවක් තිබ්බ රටක් කියලා ඒ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කියන දෙයක් තමයි අපි කාලා ඉවතලන අඹ ඇටේ බව පැලවෙන සාරවත් භූමියක් තමයි මේකේ තියෙන්නේ කියලා. මේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ කියලා. ඉතින් ඒක අවිවාදයෙන් යුතුව මමත් ඔයත් පිළිගන්න ඕන කාරණයක් තමයි. මොකද අපි කාලා එළියට දාන අඹ ඇටේ බව පැලවෙන බිම. හැබැයි ලෝක පාංශු විද්‍යාවේ පියා ලෙස සලකන වැස්ලි ඩොකුචෙව් කියන මෙන්න මේ විද්‍යාඥවරයා ඔය කට්ටියට පැහැදිලිව මේක නිර්ණය කරලා දීලා තිනවා ලංකාවේ පසටත් වඩා ඉතා සාරවත්. ඒ කියන්නේ ෆර්ටිලිටි එකෙන් ගොඩක් වැඩි පස් ලෝකේ යම් ස්ථානවල තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ රූපයෙන් ඔය කට්ටියට පැහැදිලි වෙයි ලෝකේ පුරා විහිදලා තියෙන පස් සාම්පල් වල නැත්නම් පස් කාණ්ඩයන් වල විකසනය පැතිරීම. මේ රූපයට අනුව ඔය කට්ටියට පේනවා ඇති ලා කොළ පාටින් පැතිරිලා තියෙන ඒරියා එක. ඉතින් ඒක තියෙන්නේ ඇල්ෆිසෝල්ස් කියන පස් කාණ්ඩයට අයත් චානෝසම් කියන ලෝකේ තියෙන හොඳම නැත්නම් ෆර්ටිලිටි අතින් වැඩිම පස් කාණ්ඩය තමයි. ඉතින් මේ පස් කාණ්ඩය තියෙන්නේ
හෙක්ටයාර මිලියන 230ක් වගේ පොඩි ප්‍රමාණයක තමයි මුළු ලෝකේ පුරාම මේක පැතිරලා තියෙන්නේ. ඉතින් මේ පස් ජනනය, පාංශු ජනනය සහ පාංශු ජනනය සම්බන්ධව බලපාන සාධක කියන්නේ ඉතින් ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් විෂයපතයක්. ඉතින් ඒ සම්බන්ධවත් ඔය කට්ටියට වීඩියෝ එකක් ඕන නම් ඔය කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මට පුළුවන් වේවි ඉස්සරහට පාංශු ජනනය නැත්නම් මේ පාංශු ජනනය සම්බන්ධව බලපාන කාරණා සාධක පිළිබඳ හොඳ වීඩියෝ එකක් ඔය කට්ටියට ගේන්න. ඒත් එක්කම අපි ලංකාව ගැන කතා කරොත් ලංකාවේ බහුලවම තියෙන්නේ අපි දන්නවා රතු කහ පොට්සොලික් පස නැත්නම් රතු දුඹුරු පස. මෙන්න මේ වගේ පස් කාණ්ඩ තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ පස් කාණ්ඩයත් බටහිර රටවල් ආශ්‍රිතව නැත් ඔය බටහිර රටවල් ආශ්‍රිතව තමයි මම ඔය කලින් කියපු ඇල්ෆිසෝල්ස් පස් කාණ්ඩය විතර බහුලව තියෙන්නේ. යුක්‍රේනය, සර්බියාව සහ රුසියාවේ බටහිර පැත්තට වෙන්නට තමයි ගොඩක් මේ පස් සාම්පල් ලෝකෙ පුරා පැතිරලා තියෙන්නේ. ඉතින් මේ පාංශු ජනනය සඳහා ඇතිවන වෙනස්කම් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් විෂයපතයක් වෙයි. මම කතා කර ඉන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කරන්න මේ පොලිටනල් කියන දේ අත්‍යවශ්‍යද කියන කාරණේ සම්බන්ධවයි. ඉතින් මම කියනවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කරන්න පොලිටනල් අත්‍යවශ්‍ය නැහැ. අපේ භූමියේ ඕනම භෝගයක් හදාගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. හැබැයි මම වගේ මේ තරුණ පරම්පරාවේ නව කෘෂිකර්මයට නැඹුරු වෙච්ච අලුත් ව්‍යවසායකින් සාම්ප්‍රදායික ක්‍රමයන් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අලුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් ඒ කට්ටිය වැඩි අස්සන්නක්, වැඩි වාණිජමය වටිනාකමක් සහිත භෝග වගාවන් වලට තමයි යොමු වෙන්න බලන්නේ. ඉතින් ඒ වගේ පැතිකඩකින් මේ සම්බන්ධව බැලුවොත් පොලිටනල්ස් ලංකාවට හඳුන්වා දීම සම්බන්ධව මමත් පට්ට සතුටුයි මේ වෙලාවේ හැටියට. ඒ කියන්නේ මේක ඇත්තටම ඉතා ප්‍රචලිත වෙලා සහ ඉතා හොඳ නිෂ්පාදනයක් ගන්න පුළුවන් හොඳ ආදායම් මාර්ගයක් සහ හොඳ ආයෝජනයක් කියලා මට කියන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ශ්‍රී ලංකාවට මේ පොලිටනල් හඳුන්වා දීම සම්බන්ධයෙන් කතා කරොත් 1980 දශකයේ මැද භාගය වෙන විට තමයි ශ්‍රී ලංකාවේ පළමු වාණිජමය පොලිටනල් එක ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒකත් ඇග්නෙට් කියන ව්‍යාපෘතිය යටතේ ගන්නවරුව ප්‍රදේශයේ පිහිටි ඉන් සර්විස් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකට තමයි මේ ප්‍රොජෙක්ට් එක පාස් වෙන්නේ. ඉතින් මේ පාස් වීමත් සමග තමයි ලංකාවේ වාණිජ මට්ටමේ ඉදි කරන පළවෙනි පොලිටනල් එක ලංකාවේ ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඔය කට්ටියටත් මේ වෙනකොට ගන්නවරුවට ගියොත් ලංකාවේ දැනට ඉදි කරලා තියෙන පළවෙනිම පොලිටනල් එකේ ස්ට්‍රක්චර් එක පවා බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට පොලිටනල් වල විකසනය කතා කරොත් ඌව පළාතේ බිදුනුවා ප්‍රදේශයේ පිහිටලා තියෙන ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකට තමයි දෙවනි පොලිටනල් එක 1997 වර්ෂයේ ඉදි කරලා තියෙන්නේ. එතනින් එහාට මේක විකසනය වෙලා තියෙනවා සාමාන්‍ය ආයෝජකයන්, සාමාන්‍ය කෘෂිකර්මය සඳහා කැමති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් ආයෝජනය කරලා දැන් ඉතා විශාල විදිහට ශ්‍රී ලංකාව තුළ පැතිර යන හොඳ ආයෝජනයක් කියලා තමයි මේ පොලිටනල් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පොලිටනල් වල ඉතිහාසය ගැන කතා කරද්දී කියන්න ඕනම කාරණයක් තමයි 1970 දශකයේ වන විට තමයි ඉතා සුළු ප්‍රමාණයේ මේ පොලිටනල් ලංකාවේ ආරම්භ වුණා. ඒක ඇත්තටම මල් වගාව නැත්නම් ෆ්ලෝරිකල්චර් ක්ෂේත්‍රය සම්බන්ධව තමයි පොඩි තැන්වල පොඩි පොලිටනල්ස් ආරම්භ වුණේ. ඉතින් වාණිජමය මට්ටමින් පළතුරු සහ එළවලු වගාවන් සඳහා 1980 තමයි ශ්‍රී ලංකාවට මේ පොලිටනල් වගාව හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන වපසරිය මම මේ වෙනකොට කරලා ඉවරයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඔය කට්ටියට මේ වීඩියෝ එකකින් හොඳ තොරතුරු ප්‍රමාණයක්, හොඳ දැනුමක් ඔය කට්ටියට යන්න ඇති කියලා පොලිටනල් සම්බන්ධ. ඉතින් මේ වගේ පොලිටනල් වගාවක් ඔය කට්ටියට කරන්න ඕනි පොහොර භාවිතය, ඒ පොහොර වලින් භෝග වර්ධනය සඳහා මොන මූලද්‍රව්‍යද පාවිච්චි වෙන්නේ, කොහොමද අපි පොහොර නිෂ්පාදනය කරගන්නේ, කාබනික පොහොර කොහොමද හදාගන්නේ, අපි පාවිච්චි කරන කමර්ෂල් ලෙවල් එකේ තියෙන රසායනික පොහොර මොනවද කියලා ෆුල් වීඩියෝ එකක් මම ඉස්සරහට ගෙනවා. ඊටත් කලින් මේ වගේ පොලිටනල් එක ෆුල් රිවිව් වීඩියෝ එකක් ඔය කට්ටියට අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් මට ඔය කට්ටියට ගේන්න පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු වලින් සන්නද්ධ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන ඔය කට්ටිය පරිස්සමෙන් හොඳට වගා කරගෙන ඉන්න. ජය වේවා.